ඔයත් යාළුවනේ මේ වීඩියෝ එක බලනවා ඇත්තේ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන්. එහෙම නැත්නම් වෙන ඕනම ඩිවයිස් එකකින් මේ වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා දන්නවද ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එක යූස් කරලා ඔයාට සල්ලි ගන්න පුළුවන් කියන කාරණේ? ඔව්. ඉතින් ගොඩක් අමාරු ඒ වගේ ස්කෑම් වගේ දේවල් නෙමෙයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කොහොමද හරියටම වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් අපේ channel එකට එහෙම නැත්නම් අපේ page එක අප්ලෝඩ් කරලා views අරගෙන එහෙම නැත්නම් subscribersලා followers අරගෙන සල්ලි ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොව් ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් අයියෝ අපිට ඕවා කරලා සාර්ථක වෙන්න බෑනේ. අනිත් අය ඕවා කිව්වට මේවා හරියන වැඩ නෙමෙයි. අන්න ඔය වගේ දේවල් ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් මම ඉල්ලනවා යාළුවනේ මේ විනාඩි 5ක් 10ක් ඔයා මේ වීඩියෝ එකෙන් වෙන් කරලා අනිවාර්යයෙන්ම බලන්න. ස්කිප් කරන්න හිතන්නවත් එපා. ඉතින් ගොඩක් වැදගත් කාරණා. ඒ වගේම මුලින්ම පටන් ගන්න කෙනෙක්ට උනත් මේක පටන් ගන්න පුළුවන් ආකාරයටම මම අද කියලා දෙනවා ගොඩක් වැදගත් කාරණා. ඉතින් එහෙනම් යාළුවනේ දිගටම මේ වගේ වීඩියෝස් අරන් එන SL Tech World channel එක subscribe කරලා ඒ වගේම පල්ලෙන් තියෙන bell notification එකත් all දාලා වීඩියෝ එකට like එකක් දාගෙනම අපි දැන් ගිහලා බලමු කොහොමද මේවා හරියටම කරන්න කියලා. වීඩියෝ එක පටන් ගන්න කලින් යාළුවනේ මම ඔයාලට පුංචි ඇඩ්වයිස් එකක් දෙන්නම්. ඉතින් ඔයා මේ ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක, ඒ කියන්නේ ඔයා මොකක් හරි platform එකකින් වෙන කෙනෙක් දාපු content එකක් අරගෙන ඔයාගේ platform එක අප්ලෝඩ් කරනවා නම් ඔයා ඒක direct කිසිම edit එකක් නැතුව අප්ලෝඩ් කරන්න යන්න එපා. ඉතින් එහෙම කියන්නේ හේතුව තමයි යාළුවනේ අනිවාර්යයෙන්ම ඔයාට copyright claim එකක් වැදෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයා කියන්න පුළුවන් එයාගේ channel එකේ මේක අප්ලෝඩ් කරලා නැහැ නේ. ඒ නිසා අපිට අප්ලෝඩ් කරාට කිසි අවුලක් නැහැ නේ. ඉතින් එහෙම කියන්න බෑ යාළුවනේ. මොකද ඔයාට කලින් වෙන කෙනෙක් ඒ වීඩියෝ එක අරගෙන අප්ලෝඩ් කරලා තියෙන්න පුළුවන්. මොකද ඉතින් අපි ඉන්න platform එක සම්බන්ධයෙන් අපි අර ගොඩාක් ලොකු දැනුමක් නැහැනේ. ඒ කියන්නේ හැම වීඩියෝ එකක් වගේම අපි දන්නේ නැහැනේ. ඒ නිසා ඔයාට ඒ issue එක එන්න පුළුවන්. හරි. ඉතින් මම කතා කරන පළවෙනි step එක තමයි කොහොමද හරියටම අපිට වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ එකක් තෝරගන්න ඕන නම් මොන site වගේද අපි use කරන්න ඕන කියලා. හරි. ඉතින් මුලින්ම යාළුවනේ මම මෙතන Instagram වීඩියෝ එකක් download කරගන්නවා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ Instagram එකේ වීඩියෝ එකක් මේ විදිහට select කරලා ඔයා කියන්නේ වීඩියෝ එකේ link එක අනිවාර්යෙන් copy කරලා ඇවිල්ලා ඔයාට website එකක් use කරලා ඒක download කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා යාළුවනේ මම ඉතින් වීඩියෝ එකක් මේ විදිහට download කරනවා. download කරලා ඉවර වුණාට පස්සේ අපි බලමු මේක කොහොමද edit කරගන්නේ හරියටම කියලා. හරි යාළුවනේ ඉතින් දැන් මගේ වීඩියෝ ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මම ඔයාලට කියන්න යාළුවනේ අපිට Instagram එක වගේම තවත් වීඩියෝස් ගන්න පුළුවන් platforms කිහිපයක් ගැන. ඉතින් මුලින්ම කතා කරන්න යාළුවනේ ඔයාලා දන්නම එක ඉතින් ඒ තමයි Pinterest කියලා කියන්නේ. ඉතින් මේක through ඔයාලට ගොඩක් හොඳ වීඩියෝස් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාළුවනේ මේකේ හොඳ output එකක් තියෙන වීඩියෝස් ගන්න පුළුවන්. මොකද මේක හරහා ගොඩක් කට්ටිය එයාලගේ platform වලට වීඩියෝස් අප්ලෝඩ් කරන නිසා ඔයාට අර ලොකු edit එකක් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකෙදි ඔයාලා normally download කරලා ඔයාට අවශ්‍ය කරන normal edit එකක් කරගත්ත ගමන් මේ වීඩියෝ එක ඔයාට හදා පුළුවන්. හරි ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ඊළඟ site එක තමයි අපි Vectisi කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ website එකනොත් ඔයාට හොඳ 4K quality එකක් තියෙන ඕනම වීඩියෝ එකක් select කරලා download කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව තියෙනවා යාළුවනේ මෙන්න මේ site එක Artlist කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකටත් ඔයාව ගියාට පස්සේ මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනදිත් යාළුවනේ ඔයාට හොඳ වීඩියෝ output එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ site use කරලා ඔයාට පුළුවන් හොඳ වීඩියෝ download කරගන්න. හරි ඉතින් දැන් බලමු යාළුවනේ කොහොමද අපි download කරගත්ත වීඩියෝ එකක් හරියටම edit කරගන්න කියලා. හරි යාළුවනේ ඉතින් අපි මේ වෙද්දි සාර්ථකව අපේ වීඩියෝ ක්ලිප් එක download කරගෙන ඉවරයි. දැන් අපිට කරන්න තියෙන්නේ පොඩි වෙනස්කම් කිහිපයක් කරලා ඒ වීඩියෝ එක edit කරලා අපේ platform එකට upload කරගන්න. ඉතින් මාරම ලේසි යාළුවනේ. ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ ඔයා use කරන ඕනම editing software එකක් මේකට use කරන්න. ඉතින් ඒ කියන්නේ යාළුවනේ මම මෙතනදී personal use කරන්නේ CapCut කියන editing software එක. ඔයාලට කිසි අවුලක් නැහැ. Adobe Premiere Pro ඒ වගේම DaVinci මෙන්න මේ වගේ platform බව ඔයාට use කරන්න පුළුවන්. හරි ඉතින් දැන් යාළුවනේ මම මෙතන import කියන තැනට ගිහිල්ලා මම අතන download කරගත්ත මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක මෙතනට import කරගන්නවා. ඉතින් දැන් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන duration එක කොච්චරද කියලා. සාමාන්‍යයෙන් විනාඩියයි තප්පර 4ක් වගේ duration එකක් තියෙනවා. ඉතින් මෙච්චර duration එකක් යාළුවනේ වැඩි. ඒ නිසා මම මෙතන මේ speed කියන තැනට ගිහිල්ලා මේක speed එක පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඒ කියන්නේ යාළුවනේ ඒතර duration එක කියන එක අඩු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් යාළුවනේ මම මෙතන තප්පර 30කට වගේ ආසන්න වෙන විදිහට හදා ගන්නවා 2x දාලා. ඊට පස්සේ යාළුවනේ ඔයාට මේක normal edit කරගෙන යන්න හැකියාවක් තියෙනවා. සාමාන්‍ය යාළුවනේ විනාඩියක් තියෙන වීඩියෝ එකක් ඇයි අපි තප්පර 30කට වගේ අඩු කරගත්තේ. ඉතින් ඒ කාරණේ ගැන කතා කරොත් යාළුවනේ ඇත්තටම මිනිස්සු කියන්නේ මිනිස්සු ගොඩක් වීඩියෝස් බලන්නේ මුල් තප්පර කිහිපේ විතරයි. ඇත්තම කිව්වොත් යාළුවනේ ෂෝට් වීඩියෝස් බලන්නේ අර කිසි දැනුමක් ගන්න නෙමෙයිනේ. ඉතින් අර මොකක් හරි පොඩි චිල් එකකට නැත්නම් ආතල් එකකට වගේ තමයි මුල් තප්පර 3 ගොඩක් වීඩියෝස් වැටෙන්නේ. ඉතින් ඒ නිසා යාළුවනේ මුල් තප්පර 3 ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක අල්ල ගන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ channel එකේ දාන වීඩියෝ එකේ මුල් තප්පර 3 මිනිස්සුන්ට ගොඩක් interaction වෙන්න ඕන.
ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ edit එක මාර ලස්සන තියාගන්න මුල් තප්පර කිහිපය තුල ඊට පස්සේ යාළුවනේ ඔයාලට දිගටම ඔයාගේ වීඩියෝ එකට views ලබා ගන්න පුළුවන් මේ YouTube එක හරහා නැත්නම් TikTok වෙන්න පුළුවන් Facebook එක වෙන්න පුළුවන් ඒ හරහා ඔයාට views ගන්න පුළුවන් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම යාළුවනේ මුල් තප්පර තුන සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් යාළුවනේ ගොඩක් ලොකු edit අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට මේකේ පුළුවන් ඕනම් background music එක වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව ඔයාට පුළුවන් මේකෙදී music add කරන්න ඒ වගේම layouts වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම animation set කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කාරණා තමයි ඔයාට සරලවම මේකේ කරන්න තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් මේ විදිහට අපි සාර්ථකව අපේ වීඩියෝ ක්ලිප් එක ඩවුන්ලෝඩ් කරලා ඒක එඩිට් කරලා සේරම අවසන් කරලා තියෙන්නේ. දැන් ඉතින් කරන්න තියෙන්නේ යාළුවනේ ඔයා යූස් කරන platform එකට මේක සාර්ථකව අප්ලෝඩ් කරගන්න. ඉතින් අපි දන්නවා normally short video එකක් අප්ලෝඩ් කරනවා නම් tags තියෙනවා ඒ වගේම title එක හොඳට දාන්න ඕන. ඉතින් ගොඩක් ඔය වගේ වැඩ කටයුතු තියෙනවා. ඉතින් මම ඒවා මේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් දෙනෙක් යාළුවනේ මගෙන් ආපු දෙයකට මම දැන් වල උත්තරේ කියන්නම්. ඉතින් ඒ තමයි සාමාන්‍ය අපි foreign audience එකට target කරලා වීඩියෝ කරනවා නම් හොඳ time frame එකක් කියන්නකො videos upload කරන්න. මෙන්න මේක ගොඩක් දෙනෙක් අහපු දෙයක්. ඉතින් ඒක නිසා යාළුවනේ අපි යමු Google එකට. ඉතින් මම Gemini එක තමයි මේකට use කරන්නේ. සාමාන්‍යයෙන් යාළුවනේ මම මගේ වීඩියෝ එකකින් මම foreign channel එකක් කරනවා. අන්න එතකොට මගේ ඒ foreign channel එකට මම වීඩියෝ upload කරන්න යාළුවනේ පාන්දරත් රාත්‍රී කාලයත් අතර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් time frame එක හැටියට ගත්තොත් රෑ 10ත් පාන්දර 2ත් අන්න ඔය වගේ time frame එකකට තමයි මම target කරන රටට මම videos upload කරන්නේ. හරි ඉතින් මට කරන්න තියෙන්නේ යාළුවනේ ඔයාලට කිසි idea එකක් නැත්නම් මේ සම්බන්ධයෙන් ඔයාට හොඳ plan එකක් ගන්න පුළුවන්. මාසෙක විතර හොඳ plan එකක් අරගෙන ඒ වගේම ඔයාට හොඳ time frame උත් මේ Gemini use කරලා ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් යාළුවනේ මම මෙන්න මේ විදියට අපේ niche එකත් ලබා දීලා ඉතින් ඒක upload කරන රටත් අපි ලබා දීලා මෙන්න මේ සම්බන්ධ details ලබා දුන්නාට පස්සේ එයා අපිට මාර හොඳ schedule එකක් ලබා දෙනවා. මෙන්න මේ විදියට upload කරන්න මේ විදියට කරන්න අන්න ඒ වගේ අපිව හොඳට guide කරනවා. ඉතින් ඒක නිසා යාළුවනේ මම දැන් Gemini use කරනවා. මම මෙතන යාළුවනේ මෙන්න විදියට prompt එකක් ලබා දීලා තියෙනවා. prompt එක කියන්නේ prompt එකක් නෙමෙයි මම මෙතන කිව්වා මම පිටරට audience එකක් target කරනවා. එතකොට මට videos upload කරන්න හොඳ time frame එකක් කියන්න කියලා තමයි මෙතනින් ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔයාත් මෙන්න මෙහෙම දුන්නාට පස්සේ ඔයාට මේ වගේ result එකක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් යාළුවනේ මෙතන තියෙනවා USA වගේ සහ නැත්නම් කැනඩා වගේ රටක් ටාගට් කරනවා නම් ලංකා වේලාවෙන් ඔයා අනිවාර්යයෙන්ම රාත්‍රී 8ත් රාත්‍රී 11 මාරත් අතර අප්ලෝඩ් කරන්න ඕන. ඉතින් ඒ වගේම ඔයා යුරෝප් රටවල් ටාගට් කරනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය UK වගේ නැත්නම් යුරෝප් රටවල් ටාගට් කරනවා නම් සාමාන්‍ය ලංකාවෙන් ඔයා අප්ලෝඩ් කරනවා නම් හවස 2ත් 5ත් අතර. ඉතින් සාමාන්‍යයෙන් වීකෙන්ඩ් එකේ ඔයා අප්ලෝඩ් කරනවා නම් යාළුවනේ කිසිම ප්‍රශ්න නැතුව හවස 6 වගේ ටයිම් එකකින් නම් ඔයාට අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මතක තියාගන්න යාළුවනේ මුල් තප්පර 3 මම කලින් සඳහන් කරා වගේ මුල් තප්පර 3 අනිවාර්යයෙන්ම වීඩියෝ එක පටන් ගන්නකොටම අපි කුතුහලයක් එහෙම නැත්නම් අපි කතා කරන හූක් එකක් ලබා දෙන්නම ඕන. ඉතින් ඒ වගේම ඔයා පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරන නිසා ඔයාගේ භාෂාව එහෙම නැත්නම් අපි කතා කරන ලැන්ග්වේජ් එක කියලා අන්නේ ලැන්ග්වේජ් එක සහ කැප්ෂන් සම්බන්ධයෙන් ඔයා සැලකිලිමත් වෙන්නම ඕන. ඉතින් ඔයා ඉංග්‍රීසි කැප්ෂන් යූස් කරනවා නම් හොඳයි සිංහලට වඩා. ඉතින් ඔයා පිටරට ටාගට් කරන්නේ ඒ නිසා කැප්ෂන් යූස් කරන්න නැත්නම් ඔයාට normally sound එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ loop වීඩියෝ කියන කෑල්ල ගත්තොත් යාළුවනේ ඒක ගොඩක් කරන්න අමාරුයි ඔයාලට. නමුත් අර වීඩියෝ එක අවසන් වුණා කියලා හිතා ගන්න බැරි විදියට නැවතත් වීඩියෝ එක ආරම්භ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන loop එකක් කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් මේකෙත් කිව්වේ loop එකක් කියලා තමයි. ඒ කියන්නේ අපි වටයක් අවසන් වුණා කියලා හිතා ගන්න බැරුව ආයෙ වීඩියෝ එක බලන්න හිතන විදියට ක්ලිප් එක අරගන්නවා නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම යාළුවනේ tags අනිවාර්යයෙන් යූස් කරන්න හරියටම SEO. ඉතින් මගේ TikTok channel එකේ මම දාලා තිනවා කොහොමද හරියටම SEO part එක කරගන්න කියලා site එකක් යූස් කරලා. ඉතින් අනිවාර්යෙන් ඒකත් බලන්න අපේ TikTok channel එකට join වෙන්න. Facebook page එකත් follow කරන්න. ඉතින් ඒක හරහා ඔයාලට මෙන්න මේ SEO කියන site එක සම්බන්ධව දැනගන්න පුළුවන්. ඒ site එක හරහා කොහොමද videos SEO කරන්න කියලා දැනගන්න පුළුවන්. හරි. ඉතින් ඊට පස්සේ යාළුවනේ ඔයාලට daily plan එකක් අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ daily plan එක ඔයාලට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න පුළුවන්. දවසට short එක ගන්න දාලා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ඔයා හදන channel එකක් සාර්ථක කරගන්න ඕන කරගන්න තියෙන එකම අවස්ථාව. හරි. ඉතින් එහෙනම් යාළුවනේ වීඩියෝ එක අවසන් කරන්න යන්නේ විනාඩි 10ක් වගේ කාලයක් අතර ඔයාලා ගොඩක් හොඳ දේවල් ඉගෙන ගන්න ඇති. අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙන දේවල් කීපයක් මම මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මේ වගේ වීඩියෝස් අනිවාර්යෙන් ඉස්සරහට අරන් එන්න නම් අනිවාර්යයෙන්ම ඔයාගේ support එක අවශ්‍යයි මට. ඉතින් ඒකෙදි කරන්න තියෙන යාළුවනේ ඔය පල්ලෙන් පේන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell notification එකත් all දාලා වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like කරනවා මතක කරන්නත් එපා. ඉතින් මම කලින් සඳහන් කරා වගේම යාළුවනේ අපේ TikTok page එකක් තියෙනවා. ඉතින් ඒකෙදි මම කතා කරනවා ගොඩක් හොඳ secret website සම්බන්ධයෙන්. ඉතින් ඒකත් යාළුවනේ අනිවාර්යයෙන්ම follow කරන්න TikTok page එක සහ FB page එකත්. හරි. ඉතින් එහෙනම් තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු යාළුවනේ. ඉතින් අතර ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්. ජය වේවා.